හායි යාළුවනේ, ඔන්න මම මෙන්න මේ බිම් කොටසේ කව්පි හිටවලා තමයි තියෙන්නේ. ඒවා දැන් තමයි සාමාන්‍යයෙන් පැලවීගෙන එන්නේ. ඉතින් මෙන්න මේ වගේ චූටි කොකු තමයි ඉස්සෙල්ලම තියෙන්නේ. ඉතින් මේ කෑල්ල පුරාවටම මම කව්පි තමයි මේ හිටවලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ තියෙන්නේ ඒ පැලවීගෙන එන ඒවා තමයි. මේ පැල ලොකු වෙන්න කලින් මෙන්න මේ චූටි කොකු කුරුල්ලෝ විසින් හානි කරනවා. ඉතින් කොබෙයියන්, වලි කුකුලන්, මොණරුන් වගේ සතුන් තමයි හානි කරන්නේ. ඒක නිසා මෙන්න මේ නංචි කියහෙවත් නැල්විසියා අත තමයි මම මේක හානිය වළක්වා ගන්න යොදාගන්නේ. මේවා පැලවීගෙන එනකොට මේ කොකු කඩන නිසා මෙන්න මේ ඇල්බීසියා අතු ටිකක් මම අරගෙන අතු 2 ගානේ එක බලකට දානවා. ඉතින් එතකොට පැලේ යන්තම් වැහෙනවා. එතකොට මේක මෙයාලට හොයා ගන්න බෑ. එතකොට ඒක චුට්ටක් පැල කඩන එක අඩු කරගන්න පුළුවන්. මෙන්න මේ කෑල්ල පුරාවටම මම හිටවලා තියෙන කව්පි වලවල් වලට මෙන්න මේ අත දානවා. ඉතින් කලින් අර පෙන්නපු ආකාරයට. ඉතින් ඔයාලත් ඒ වගේ ධාන්‍ය වර්ග වගා කරනවා නම් මෙන්න මේ ක්‍රමය පොඩ්ඩක් අත්හදා බලන්න. ඉතින් මේ ක්‍රමය සාර්ථකයි කියලා තමයි මට හිතෙන්නේ. එතකොට සතාට හානියකුත් නැහැ, පැලේට හානියකුත් නැහැ. ඉතින් ඔයාලට සුබ දවසක්.